පස්සේ discrete probability distributions. Asking that tossing of 3 fair coins x number of tails. එතකොට මේක තමයි experiment එක. මේක තමයි random variable එක. මේ කාසි තුනක් උඩ දාන එකක්ද ගන්නේ 3 fair coins කාසි තුනක් උඩ දාන. එතකොට sample space එක එන්නේ මේ විදියට h ඔය විදියට තමයි එන්නේ. එතකොට number මේ x කියන එක number of tails නේ. එතකොට x කියන එක ගන්න හැටි තේරෙනවනේ 0 1 2 3යි. හරිනේ. ඊපස්සේ probability එක හොයන්න කිව්වොත් මේ p කියන්නේ probability x is 0. ඒකෙදි දැන් මෙතන number of tails නේ. එතකොට එන්නේ බිඳුවට එන්නේ මෙන්න මේ එලිමන්ට් එක. ඇයි නා ඒකේ මේ t කියන එකක්වත් නැහැනේ. එතකොට මේක තමයි බිඳුව වෙන්නේ. එතකොට h ඒකේ probability එක වෙන්නේ 8න් 1යි. ඒ කියන්නේ 8න් 1යි. ඒ කියන්නේ දැන් මෙතන එක එලිමන්ට් එකයි. මෙතන sample space එකේ ඔක්කොම elements මේ 8ක් තියෙනවා. එතකොට එක බෙදීම 8යි. ඒ වගේ probability x equal 1 කියද්දී මෙන්න මේ ටික තමයි එන්නේ. ඒ කියන්නේ t එකක් තියෙන ඒවා elements. ඒ කියන්නේ මේකයි මෙන්න මේක. ඒ තුනේ. ඒ කියන්නේ මේ elements 3යිනේ. එතකොට 3 බෙදීම 8යි. මොකද ඔක්කොම 8යි මේකේ 3යි. ඊට පස්සේ ඒ වගේම x equal to කියන එකටත් මෙහෙම ගන්න පුළුවන්. ඒකත් 8 බෙදීම 3 බෙදීම 8යි. ඊට පස්සේ x equal 3 කියන එකට මේ එලිමන්ට් එක. එතකොට 8න් 1යි. ඒ විදිහ තමයි ඒව ගන්නෙ. එතකොට ඒක මේ ටේබල් එකකට ගත්තම x කියන එක බිඳුව වෙද්දී probability එක 8න් 1යි. ඊට පස්සේ x කියන එක 1 වෙද්දී probability එක 8න් 3යි. x කියන එක 2 වෙද්දී probability එක 8න් 3යි. x කියන එක 3 වෙද්දී probability එක 8න් 1යි. ඒක ටේබල් එකක් විදියට ගත්තම tabular form කියලා කියනවා. හරිනේ. එතකොට ඒ ටික හරි